හැමෝටම දිල්ලි ප්ලාන්ට් නර්සරි. ඉතින් අද වීඩියෝ එකකින් මම ලස්සන යාළුවෙක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ඉන්නේ කවුද කියලා දන්න යාළුවොත් ඇති, නොදන්න යාළුවොත් ඇති. ඉතින් මේ ඉන්නේ පින්න මල්. ලස්සන පින්න ශාකයක් තමයි අද මම ඔයාලට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මල් පොකුර හරිම ලස්සනයි. ඒ වගේම මේ මල් හරිම සුවඳයි. ගොඩාක් සුවඳයි. පුංචි රෝස මල් පොකුරක් වගේ හරිම ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් මෙයාලා සමහරට ඔයාලා දැකලා ඇති පාරවල් අයින් වල අත්හැරලා දැමෝ ඉඩම් වල ඔහේ වැවිලා තියෙන පැලයක් විදිහට තමයි මෙයා අපි නිකන් කැලෑ ගහක් වගේ තමයි දකින්නේ. හැබැයි එහෙම දැක්කට මෙයාගේ ලොකු ඖෂධීය වටිනාකමකුත් තියෙනවා. ගොඩක් ආයුර්වේද ඖෂධ වලට මෙයා පාවිච්චි කරනවා. ඉතින් අපිට මල් පූජා කරන්න පුළුවන්. මේ මල් ගොඩාක් සුවඳයි, ලස්සන කැලෑ මලක් වගේම ඖෂධීය වටිනාකම අතින් ගත්තාම ගොඩක් ඉහළ පැලයක් මෙයා. ඉතින් මෙයා හදාගන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. මෙයාට එහෙම විශේෂිත පොහොර මාධ්‍යයක් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මත පිටපාස් කොම්පෝස්ට් වගේ තිබ්බත් ප්‍රමාණවත් මෙයාට. පෝච්චි එක වගේ ඔයාලට මේ විදිහටම ලස්සනට සරුවට මෙයාව හදාගන්නත් පුළුවන්. ඒ වගේම බිම ඔයාලට ඉඩ කඩ තියෙනවා නම් ඒවත් උනත් හදන්න පුළුවන්. ගොඩක් මෙයා ඉක්මනින් ප්‍රචාරණය වෙන පැලයක්. ගොඩාක් පැල හැදෙනවා එක ගහක් හදාගත්තොත් ඔයාලා. ඉතින් ඒ නිසා ඔයාලට පෝච්චි එක උනත් බිම උනත් මෙයා හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ මම පෝච්චි එක හදාගත්ත පැලයක්. මේ විදිහට උනත් ඔයාලට මෙයා සරුවට හදාගන්න පුළුවන්. මම අර කිව්වා වගේ විශේෂයෙන් මෙයාට මාධ්‍ය පොහොර මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය අපේ පස් මාධ්‍යයක හදාගෙන ජලය තමයි ඉතින් මෙයාට ලබා දෙන්න ඕන. එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න පැලයක් හදාගන්න. මේ වගේ ලස්සන මල් පොකුරක් ඔයාලටත් හදාගන්න පුළුවන්. වගේ මනස වගේම ශාරීරික සුවපත් කරන්නත් මෙයා අපිට ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න.